ඇත්තට හෙට දවසේ කතාව අද දවසේ කතාවට වැඩිය අපි දන්නවා ශ්‍රේෂ්ඨයි කියලා. ඒකට හේතුව ආර්යයන්වහන්සේ නොතිරණල්ල වගේ නේ කටයුතු කරනවා. ඔබ නොපෙනෙන පැත්තක් ඔබට හෙට දවසේ තව නොබෝ දවසකින් ආන්න ලැබේ. එතකොට ඔබට සමහර හිතන්න බෑ මොකක්ද ආර්යයන්වහන්සේ කරන්න කියලා. ඇත්තට ආර්යයන්වහන්සේට පොඩි කාලයක් ඇති දැවැන්ත දෙයක් කරන්න හැකියාව තියෙනවා. ඒක තියෙන මේ ධර්මය තුළින්. මේ ධර්මය හරි ශ්‍රේෂ්ඨයි. පුජ්‍යල කතාවක් මෙතන නැහැ. මෙතන තියෙන ධර්මය. ධර්මයේ නැත්තම් අපිට කරන්න දෙයක් නැහැ. ඒ ඔබේ අභාග්‍යයි. ඔබට ඒ ගලප ගන්න බෑ. අපි අවංකව හැමදේම කියනවා. කරන දේ කියනවා. කියන දේ කරනවා. විච්ච දේත් කියනවා. අපිට මොකද අදාළ නැහැ. අපිට කිසිම දෙයක් අදාළ නැහැ. අපිට තියෙන විවිධ භාවයක් වතුර වගේ. ඉතින් ඔබ හැම කෙනෙක්ම ඉතින් ගලප ගන්න ඕනේ හැම දෙයක්ම. ගොඩක් අයට තියෙන්නේ පුජ්‍යල ප්‍රශ්න. අපිට ඒක තේරෙනවා. ආර්යයන්වහන්සේ සමග ඉන්න අයට කියන්න ඕනේ කතාවක් තියෙනවා. විශේෂයෙන්ම සහයෝගය දෙන අයට. ඔබ සහයෝගය දෙන්නේ බබෙකුට නෙමෙයි. ඔබ සහයෝගය දෙන්නේ දැවැන්ත පෞරුෂයකටයි. ඔබට ඒක පේන්නේ අප කරන කටයුතු සමහරට ඔබ එන්නේ සමහරට ඔබ ඒක දන්නේ නැහැ. කවුද තායිලන්තයේ අපේ බෙලි බන්තේ ලංකාවට වැඩමන වෙලාවේ ඒ මහා වර්ෂාව අදෑරුණට පසු බෙලි බන්තට මේ ගමන යන්න බෑ කියනකොට ආර්යයන්වහන්සේ ඉදිරිපත් වුණේ නැද්ද? එක පැත්තක් සම්පූර්ණයෙන්ම කඳු කඩාගෙන වැටලා යන්න බැරිවමට ආර්යයන්වහන්සේ කියන්නේ මහා පෞරුෂයක් කියව එකයි. නවත්තුවාද? නෑ නේද? සම්පූර්ණ වැඩසටහන උඩු යටිකුරු කරලා නේද? පුළුවන් පැත්තේ පුළුවන් දේ කරනවා කියලා ආස් බර කරට අරගෙන ආවේ නැත්ද? බෙලි බන්තේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ඒ ස්ථාන බලන්න. ඒ ගිය ගමන බලන්න. ඒ හැමතැනම දේශනා කළේ ආර්යයන් වහන්සේගේ ධර්මයයි. ඇත්තටම මුලින්ම කරේ ආර්යයන්වහන්සේ බෙලි බන්තට මේ ධර්මය තව ටිකක් හොඳින් දොඹකොටදී ඇත්තටම දොඹකොටදී එක දේශනයක බෙලි බන්තට මෙන්න මේකයි වෙන්න ඕනේ නොකිය කිව්වා. පැහැදිලි කරලා. එතන හිටපු අය ගතන්නේ. මේක කම්පන වේගයක්, මේක මෙතන ආත්ම කතාවක් නෑ. මේක ප්‍රොසෙස් එකක්, සිස්ටම් එකට වැඩ කරන්නේ, ආයතන ටික මෙහෙමයි වැඩ කරන්නේ. ඉංග්‍රීසි වලින්ම මේක කිව්වා. පිළිබන්තට. පිළිබන්තේ මොන ටිකක් ඇත්තද වෙනස් වුණා. පිළිබන්තේ හිතන් හිටපු එක නෙමෙයි කියන්න ගත්තේ ඊට පස්සේ. ආර්යසගේ පණිවිඩේ. අනාත්මදා සබ්බේ ධම්මානත්තා කිය. පිළිබන්තේ සම්පූර්ණයෙන්ම පිළිබන්තේම ඇත්තටම පරිවර්තනය වුණා. ඊට පස්සේ පිළිබන්තේ කියන්න ගත්තේ ඒ ධර්මය. ආර්යස පස්සෙන් ආර්යස පිළිබන්තේ කිව්ව කතිකාව නෑ. ආර්යසේන අපි යන්න ඕනේ. අපි මේක කරන්න ඕනේ. මේක ආයි වැස්සටවත් ආයි ගම් වතුරකටවත් සුනාමියකටවත් කිසිම දෙයකට නවත්තන්න බැරි එකක්. ඇයි? මෙතන තියෙන ලෝක සත්‍යයේ සැනසීම. කරදර එන තරමටම කරදර එන අයට සැනසීමකුත් තියෙනවා. එහෙනම් ඒ සැනසීමයි මෙතන තියෙන්නේ. කරදර එන තරමට වෙන්න ඕනි දේ නම් ධර්මයේම දීමයි. එනම් බිලිබන්තට අපි යෝජනා කරේ නෑ අපි මේක කරනවාමයි කියලා. ඊට පස්සේ ඇත්තටම අපි මාතර ගංගාරාම මාතර මතින්දාරාම පුරාණ මතින්දාරාම විහාරේ ඇත්තටම අපේ මෙත්මලාරණ එතකොට තරින් අපි තිස්සමහාරාමෙන් අපි වේරේනෙන් අපි නැවතත් වෙනවා නේද? මාතර YMCA එක. ඇත්තටම කිව්වොත් මේ ඔක්කොම කලින් සැලසුම් කරපුවා නෙමෙයි.
තන සැරසුම් කරපුවාට අමතරව දින වකවානු බලලා ඒ තියෙන දින විදියට අලුත් ස්ථාන දාලා අලුත් විදියට සැරසුම් කරලා ඒ විතරක් නෙමෙයි තිස්ස මහා රාමති අරස ගත්ත තීරණේ වාහන ඇතුලේ අපි දකුණින් අරගෙන යමු මේ අවතැන් වුණු පළාත් වලට වේලි ආහාරයේ මිනිස්සුන්ට අවශ්‍ය කරන දේවල් කට්ටියකට එකතු වෙමු අපිත් සමග ඉන්න හැමෝටම එන්න කියමු එන්න කියලා අපි සේරටම මේ වගේම බෙදලා දෙමු කියලා ඒ දුප්පත් මිනිසුන්ට පිට වෙන්න ඕන කියලා ඒ ශක්තිය ඒ ධෛර්යය නේද ඒකට අත්වල බැඳගත්ත එකතු වුණු මේ පිරිස ගාල්ලේදී හමුණු අය ජාතිස් මහත්මයා දන්නා තිස්සමාරාමෙන් එනකොට මගේ ඉඳගෙන ගත්ත කෝල් ටික නේද මේක බැටරි එකක් හදන්න මේක ඔක්කොම වාහනවල ගහන්න මේ සාය ඔක්කොටම පුළුවන් අය ගේන මහතරම පල්ලරට ගෙනත් දෙන්න ගංගාරාමට ගෙනත් දෙන්න ආවල් තැනට එන්නේ ආවල් දවසේ ආවල් තැනට එන්නේ ආවල් වෙලාවේ අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ එක තැනකට එන්න ඕනේ මේ විදිහට සංවිධානය කරන එක පාරේ වාහනයක් යන ගමන් අධිවේගී මාර්ගයේ වාහනේ යන ගමන් ඒ වාහනේ ඇතුලේ ඉඳගෙන එක පැතුවට කෝල් කර මේක මේ විදිහට කරන්න මේකට දැන්වීමක් දාන්න තාලා මේක මෙහෙම දැන් අපේ ගෲප් වලට දාලා මේ කට්ටිය එකතු කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා. ඒ මහා මෙහෙයුම් ඒක ඇතුලේ බලන්න වැඩසටහන් දෙකයි. එකක් ධාතුන් වහන්සේලාත් තැන්පත් කරන වැඩසටහන. අනිත් එක සහන යාත්‍රා වැඩසටහන. ඉතින් ඒකත් බලන්න දෙකට බෙදලා අනුරාධපුරයට කට්ටියක් යනවා කට්ටියක් මයංගයට. මේක ඇත්තට ඔබ හිතනට වැඩිය මහා දැවැන්ත පර්ශය. ඒක අපේ ශරීරයෙන් පේන්නේ. ඒක අපිට මේ ධර්මය තුලින් පේන්නේ. ධර්මයේ දකිනකොට අපිට තියෙන පොදු අදහසක් විතරයි. අපිට ඔය පුජ්‍යල කතා වැඩක් නැහැ. අපි කියන්නේ අම්බොලඳ මයින්ඩ් එකේ කතා. ඕව අපිට වැඩක් නැහැ. ඕනික අපි දූවිලත්තරමටවත් කෑවෙන්නේ. එක එක්කෙනාගේ පුජ්‍යල කතා පස්සේ අපි දුවන්නේ නැහැ. ඒක තේරෙමුකුත් නැහැ. ඕ පුදු පාරවා මේවා විශ්සියා වාරවා මේවා ඔක්කොම වැඩක් නැහැ නන්නත්තා. මිනිස්සුන්ට පිට වෙන්න බෑ. උතුම් මනුස්සකම දකින්න නැතුව. ඒ උතුම් මනුස්සත්වයේ තුළ පුජ්‍යලයෝ ඉන්න බෑ. එහෙනම් තියෙනවනේ යුතුයකම විතරයි. ඔබත් දකින්න. ඒ යුතුයකම. ලෝකයේ ඇත්ත කරගෙන ලෝකය කියන්නේ සිතුවිලි. සිතුවිලි කියන්නේ ඇත්ත නෙමෙයි. නමුත් ඔබ ඒක ඇත්ත කරගෙන ඔබ නටන නාටකම්. ඔබට තේරෙනවද? චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. සලආයතන ලෝකෝ සලආයතන නිරෝධෝ නිබ්බාන. ඔබ මේ ආයතන වලට නැවෙන මේ පිස්සුව ඇතුලේ හිර වෙලා ඒව ඇත්ත වෙලා ඔබ නටන නාටකම්. ඔබට දැනෙනවා. සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළ ලෝය ගමන තුළ ආරංශික භූමිකාව හුඟක් වෙනස්. ඒක දැන කෙනාට දැනේ. ඇත්තට බැලුවොත් ලොකුවට ඔලුවට ගත් එකකුත් නැහැ. හරියට නිකන් මහ පොළොවේ පය ගාලා ඇවිදිනවා. වතුර වගේ ස්වභාවය. උලඟ වගේ ස්වභාවය. හරි සරලයි. ප්‍රසන්න මහත්මයා එක තැනකදී කිව්වා ආරංශ නිකන් පොඩි ළමෙක් වගේ. ඔව් ඒක ඇත්ත. බැලුවොත් එහෙම සුඛ ස්වභාවයක් තියෙනවා. සක්කෝ උජුකෝ කියනකොට. ඇත්තටම සරලයි බැලුවාම. ලොකු බරක් නෑ ඔළුවේ. ඒ නිසා පොඩි ළමයා. නමුත් ආරංශයට දැනෙනවා කළ යුතු දේ හැමතැනම.